අම්මා කිව්වොත් බුදු වෙන්නත් පුළුවන් කියලා. අම්මා කිව්වොත් දරුවන්ට බුදු වෙන්නත් පුළුවන්. අර මතකද මාතු පෝසක ජාතක කතා වස්තුවේ නැව කැඩුනට පස්සේ අපේ බෝධිසත්වය අම්මා කරේ තියාගෙන ගව් 7ක් මහ මුහුදේ පීනගෙන එනවට. පීනගෙන ආවට පස්සේ අම්මා මොකද්ද කියන්නේ? අම්මා කියනවා පින්නතුනේ මගේ පුතා මතු බුදු වෙන්න ඕනේ. බුදු වෙනවා. ඒ බුදු වෙන්නත් බලපාන්නේ පින්නතුනේ අම්මගේ වචනේ. අම්මා කිව්වේ බෝධිසත්වයන්ට බුදු වෙන්න ඕන කියලා බුද්ධත්වයේ ලබා ගන්න. අම්මා කිව්වොත් බුදු වෙන්නත් පුළුවන්. මේ 21 වන සියවසේ මේ තාක්ෂණය කොච්චර දියුණුද කියනවා නම් මේ පප්පු කැවුතු අක්මා වකුගඩු ගලවලා හයි කරන කාලෙදී මේ අඟහරු වලට මිනිස්සු ඇතුව හෝ නැතුව යාන වාහන යනවා. මේ තාක්ෂණ එච්චරටම දියුණුයි. මේ විශ්වයක ජගතෙක් පහළ වුණාද පින්නතුනේ අම්මා කරන හාස්කම කරන්න. මොකක්ද පින්නතුනේ අම්මගේ හාස්කම? මේ ලේ ටික කිරි කරන එක. මේකේ හාස්කම තමයි අම්මගේ තනපුඩු ඇතුලේ තියෙන්නේ රතු පාට සිනිගඳ ගහන හරි අප්‍රසන්න දුගදහමන ලේ. හැබැයි මොන ජගතද මොන විද්‍යාඥයද කිව්වේ මේ රතු